ආයුබෝවන්. අද කතා කරන්න සූදානම් වෙන්නේ මේ ලංකාවේ දේශපාලනයේ අනාගතය පිළිබඳව. අනාගතය කියලා මෙතනදී කතා කරන්නේ අපි කියමු ඊළඟ ඉලෙක්ෂන් එකකට මේක කතා කරන්න සිද්ධ වෙන්නේ වර්තමානයත් එක්කලා සංසන්දනයක් කරලයි. දැන් අපිට පේනවා ජනතා විමුක්ති පෙරමුණ දැන් ආණ්ඩුවේ බලය ලබාගෙන අවුරුද්දකට පොඩ්ඩක් වැඩි කාලයක් වගේ ගිහින් තියෙන්නේ. එතකොට මේ කාලය තුල ජනතා විමුක්ති පෙරමුණට සෑහෙන ප්‍රශ්න ඇති වුණා. විශේෂයෙන්ම දිත්වා ඊළඟට කොහොම නමුත් ජනතා විමුක්ති පෙරමුණ ඒකට ඉතාමත්ම සාර්ථකව මුහුණ දුන්නයි කියන එකයි මගේ නම් හැඟීම. ඒ කියන්නේ ඒකේ විනාශ වුණු ප්‍රමාණයේ හැටියට බලනකොට 90%කටත් වැඩි ප්‍රමාණයක්. ඉතින් ඉතාමත්ම සුළු කාලයක් තුල මාස ගණනක් තුල ඒව සකස් කරලා තියෙනවා. ඊළඟට මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට සෑහෙන දුරට පිළිතුරු සපයලා තියෙනවා. විශේෂයෙන්ම ඔය විනාශ වෙච්චි ගෙවල් පිළිබඳවත් ඊළඟට ඔය වතුකරේ ජනතාවට ගෙවල් දොරවල් හදලා දෙන එව්වත් ඊළඟට අපිට කතා කරන්න බෑ. විශේෂයෙන්ම ඔය වගේ ආපදාවකින් පස්සේ රජයට මුදල් අවශ්‍යයි. මුදල් අවශ්‍ය වෙනකොට රජයට කරන්න තියෙන එකම දේ තමයි ජනතාවකින් වැඩිපුර මුදල් ලබා ගැනීම. ඒ කියන්නේ ටැක්ස්. ඉතින් ආණ්ඩුවෙන් ඒ වගේ ජනතාවට ඒ තරම් බරක් ඒ ටැක්ස් වලින් ලබලා දීලා නැති වගේ තමයි අපිට පේන්නේ. ඊළඟට ලෝක තත්ත්වයට එක්කලා සංසන්දනය කරලා බලනකොට ලෝකේ ආර්ථික වශයෙන් හැම විටම දිනපතාම වගේ ඉහළට යෑමක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේකේ මිනිස්සුන්ගේ මුදල් ඉපයීමේ බලාපොරොත්තුව හැම වෙලාවෙම වැඩි. මොකද දියුණු වෙන මිනිස්සුන්ගේ හිතුම් පැතුම් හැම දෙයක්ම වෙනස් වෙනවා. දැන් හැම දෙයක්ම වගේ පවතින්නේ මුදල් මත. ඒ කියන්නේ මුදල් මත කියලා කිව්වහම දැන් අපි කියමුකෝ කම්පැනි එකකින් යම්කිසි ලාභයක් මේ අවුරුද්දේ ලබා ගන්නවයි කියලා අපි කියමුකෝ රුපියල් ලක්ෂයක් මේ අවුරුද්දේ ඒගොල්ලන්ගේ ලාභය. ඊළඟට ඒගොල්ලෝ ඒක ලක්ෂ 2කට ටාගට් කරනවා ඊළඟ අවුරුද්දේ. ඉතින් ඒ ලක්ෂ 2කට ටාගට් කළාට පස්සේ ඒ ලක්ෂ 2 ගන්න ඒගොල්ලන්ට නොකුත් දේවල් කරන්න සිද්ධ වෙනවා. ඒක නිසා සමහරවිට ස්ටාෆ් එක අඩු කරන්න වේවි. තව ප්‍රොෆිට් එක එහෙම නැත්නම් ලාභය වැඩි කර ගැනීමේ වෙනත් ක්‍රම තියෙනවා. ඔය වගේ නොකුත් දේවල් ඇවිල්ලා ඒගොල්ලන්ගේ ටාගට් එකට යන්න තමයි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. රටවලුත් එහෙමයි. ඉතින් ওই විදිහට බැලුවාම ලංකාව වගේ රටක් අනිත් ලෝකයක් එක්කලා සමසමව ඉදිරියට යන්නේ නැහනේ. ඒක නිසා ලංකාව පිටිපස්සෙන් තමයි ඉන්නේ. එතකොට අර ඉස්සරහින් යන මිනිස්සු ඒගොල්ලන්ගේ වේගය ඩබල් වෙනවා. ඩබල් වෙනකොට ලංකාවට ඒගොල්ලෝ එක්කලා යන්න නම් ලංකාවේ වේගය තුන්ගුණයක් වැඩි කරන්න වෙනවා. මොකද දැනට පහළින් ඉන්නේ. ඩබල් කරාට අල්ලගන්න බෑ ඒක නිසා. ඉතින් ඕන ඔය හේතුව හින්දා ලෝකෙ සිදුවෙන වෙනස්කම් අනුව ලංකාව වෙනස් වෙන්න හදනකොට ඒකෙන් ජීවත් වෙන මිනිස්සුන්ට පීඩාවට පත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් අවුරුද්දක් ජනතා විමුක්ති පෙරමුණ දැන් පාලනය කරානේ. එතකොට ඒ පාලනය කරන කාලය තුල ලෝකයේත් එක්කලා සංසන්දනය කරලා බැලුවාම ජනතා විමුක්ති පෙරමුණ ඒ තරම් මිනිස්සුන්ට කරදර කරලා නැති බවක් තමයි පේන්න තියෙන්නේ. ඒකට සමහරවිට හුඟක් හේතු ඇති. මොකද රජයෙන් වෙන අනවශ්‍ය වියදම් කපා හැරීම ඔය වගේ දේවල් නිසා සමහරවිට රජයට ඒකෙන් සෑහෙන මුදලක් ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. ඒ මුදල් ඒ රජයේ බලාපොරොත්තු වෙන ප්‍රොජෙක්ට් වලට වියදම් කරන්න පුළුවන් වේවි. ඉතින් ඔය වගේ ප්‍රශ්න නිසා ඒ වගේ දේවල් නිසා ජනතා විමුක්ති පෙරමුණට පුළුවන් වෙලා තියෙනවා යම්කිසි ප්‍රෝග්‍රස් එකකට යන්න. අනිත් කාරණේ තමයි අරගල එතකොට උපවාස කිරීම වගේ දේවල් ඉතින් ඔයකුත් ඒවා එනවනේ. ඒවා ජනතා විමුක්ති පෙරමුණේ විශේෂයෙන් ජනාධිපතිතුමා ඒවා කොන්ට්‍රෝල් කරගන්න හැටි ඉතාමත්ම හොඳයි. මොකද මිනිස්සුන්ට කරදරයක් නොවන විදිහට ඒ මිනිස්සුන්ට කරුණු පැහැදිලි කරලා මිනිස්සුන්ව බුද්ධිමත් තත්වයකට ගෙනහලා තමයි ඒවා යම්කිසි විදිහකට නිරාවුල් කරගන්න උත්සාහ කරලා තියෙන්නේ. ඒක නිසා ඕවරෝල් එක ගත්තාම ජනතා විමුක්ති පෙරමුණ සෑහෙන හොඳින් කටයුතු කරනවා කියන එකයි කියන්න තියෙන්නේ. ඊළඟට
ප්‍රජාතන්ත්‍රවාදී රටක අනිකුත් දේශපාලන පක්ෂ තියෙන්ට අවශ්‍යයි. එහෙම නැත්තං ඒක සෑහෙන දුරට ඒකාධිපති පාලනයක් වගේ වෙන්ඩ පුළුවනි. ඉති ඒ විදිහෙන් බැලූහාම හරිනං ඔය තව දේශපාලන පක්ෂ අපි කියමුකෝ ප්‍රධාන වශයෙන් තියෙනවයි කියලා UMP එකයි පොහොට්ටුවයි සජබෙයි අපි මේවා එක ගැන කතා කළොත් එහෙම දැන් UMP එකේ UMP එකට මට නං පේන්නේ නැහැ ඕක තව අවුරුදු 5ක් යන්න පුළුවන් වෙයි කියලා විදිහට අනුව. මොකද හේතුව ඒක දැනටමත් නිකන් එළියට එන බොරු වැඩි වගේ කියන එකයි පේන්න තියෙන්නේ. මේකට හේතුව රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ මානසික තත්ත්වය අවුරුදු 40ක් 50ක් පස්සෙන් තියෙන්නේ. මේ වර්තමාන තත්ත්වයට එක්කලා නැහැ. ඒකට උදාහරණයක් කියන්න පුළුවන්. දැන් එයා අර නඩුවලට සම්බන්ධ වෙච්ච වෙලාවේ එයා ස්පිරිතාලෙට ගියා. ගිහිල්ලා ඊට පස්සේ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළා. එයාගේ ධමනි හදවතට තියෙන ධමනි 4න් 3ක්ම සම්පූර්ණයෙන් බ්ලොක් වෙලා ඒක නිසා එක ධමනියකින් තමයි වැඩ කරන්නේ. ඔයගේ කතාවක් කිව්වනේ. එතකොට ඒකට එයාගෙන් කිසිම විරුද්ධතාවයක් මොකක්වත් නැහැ නේද? දොස්තරවරු ඒ විදිහට රිපෝට් කළා. ඕනෑම පුංචි ළමයෙකුට තේරුම් යනවනේ හදවතේ ධමනි 3ක් නෙමෙයි එකකට හානියක් වුණොත් මොන තරම් ප්‍රශ්නයක් වෙනවද කියලා ජීවිතයකට. ඉතින් ඇත්ත වශයෙන්ම මේ මිනිහා ජීවත් වෙන්නේ නැති තරමට රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒකට මොකක්වත් කරලත් නැහනේ. ඔපරේෂන් කරලා එහෙම මොකක්වත් ඒවා රීප්ලේස් කරලා මොකක්වත් නැහනේ. ඉතින් ඒක නිසා ඕකේ මොකක්ද වෙන්නේ මිනිස්සුන්ට අවබෝධයක් ඇති වෙනවා මේගොල්ලෝගේ පරමාර්ථයන් ඉෂ්ට කරගන්න අවශ්‍ය කරන ඕනෑම වංචාවක් කරනවා කියන එකනේ ඒකෙන් පේන්නේ. ඉතින් එව්වා හොඳයි ධම්මනි පිළිබඳව, අදවත පිළිබඳව, සෞඛ්‍ය පිළිබඳව කිසිම අවබෝධයක් නැති මිනිස්සුන්ට. නමුත් තව අවුරුදු 5කින් ලංකාවේ මිනිස්සු ලෝකයේත් එක්කලා තියෙන සම්බන්ධය දැනට තියෙනවට වඩා ඉතා විශාල වශයෙන් වැඩි වෙනවා. වැඩි වුණාට පස්සේ මිනිස්සු සමාජ මාධ්‍යයන් එතකොට අනිකුත් දේවල් පරිහරණය කරනවා වැඩි. එහෙම වැඩි වෙනකොට ඒගොල්ලෝ දන්නවා මොකද්ද මේ ශරීරය මොකද්ද කියන්නේ කියලා. මේ හાર્ට් එක කියන්නේ මොකද්ද, මේ ධමනි පිළිබඳව විතරක් නෙමෙයි අනිකුත් දේශපාලන කටයුතු පිළිබඳවත් මිනිස්සුන්ගේ දැනුම වැඩි වෙනවා. එහෙම දැනුම වැඩි වෙනකොට මොකද වෙන්නේ? දැනුම වැඩි වෙන්න රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පොසිෂන් එක පල්ලෙහාට වැටෙන එකයි වෙන්නේ. ඒක ඉහළ යන්න විදියක් නැහැ. ඊළඟ කාරණේ තමයි පහළ වැටීම විතරක්ම නෙමෙයි. එතකොට ඒ තොරතුරු ආයේ ප්‍රතිසංස්කරණය කරන්න විදිහක් නැහැ. ඒවා අපි මේ මිස්ටේක් එකකින් මෙහෙම වුණේ. ඒක නිසා ඒක නෙමෙයි හරිම දේ මෙහෙමයි කියලා ඒවා හරි ගස්සන විදිහකුත් නැහැ. ඒක තව එකක්. අනික් කාරණේ තමයි දැන් තව අපි කියමු අවුරුදු 5ක ඉන්නේ මේ ආයේ ඉලෙක්ෂන් එකක් එන්නේ. ඡන්දයක් එන්නේ. එතකොට ඒ ඡන්දයක් එනකොට සමහර ලාවට ඔය මාලිමාණ්ඩුව ඔය ව්‍යවස්ථා වෙනස් කරලා වෙනම අමුතු විදිහකට ඡන්දයට මූණ පාන්න සිද්ධ වේවි. එතකොට ඒ වෙනකොට දැන් අපි කියමුකෝ රනිල් වික්‍රමසිංහ මහත්තයාට අවුරුදු අපි කියමුකෝ 75ක් 76ක් විතර වෙනවයි කියලා. එතකොට ඒ වෙනකොට එයා ඉන්නේ 80 ගණන් වල. 80 ගණන් වල කියලා කියන්නේ දැන් ඔය මහින්ද රාජපක්ෂ ඉන්න මට්ටමේ. එතකොට දැන් පේනවනේ මහින්ද රාජපක්ෂ සම්පූර්ණයෙන් ශාරීරික වශයෙන් සම්පූර්ණයෙන් වැටලා ඉන්නේ. මානසික වශයෙන් සමහරවිට නොවෙන්න පුළුවනි. ශාරීරික වශයෙන් මොකද එයා තැවිද ගන්න විදියක් නැහැ. මොකද ශරීරය විශාල වෙනකොට ඔය ශරීර අංගයන් ප්‍රතිසංස්කරණය වෙන්නේ නැහැ ඉස්සර වගේ තරුණ කාලේ වගේ. ඒක නිසා ඒවා දුර්වල වෙගෙන යනවා. දුර්වල වෙගෙන යනකොට නැගිට ගන්න විදියක් නැහැ. ඉතින් ඔය වගේ ප්‍රශ්න එනවනේ. එම් ප්‍රශ්නාවට පස්සේ දේශපාලනය කියන එක ලොකු ප්‍රශ්නයක් නේ. ඉතින් ඔක ප්‍රශ්න දෙකක් වෙනවා. ඉතින් මේකෙන් මොකක්ද වෙන්නේ? මානසික වශයෙන් සම්පූර්ණයෙන් වැටිලා යන එක විතරයි තියෙන්නේ. නමුත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කේස් එක ඊට වඩා ටිකක් වෙනස්. මොකද එයාගේ වෙනත් බලාපොරොත්තු තියෙන්නේ මට හිතෙන හැටියට අපිට පේන හැටියට. එයාගේ බලාපොරොත්තුව එයාගේ පුතාව යම්කිසි තත්වයකට ගෙනීමනේ.
ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ එහෙම ප්‍රශ්නයක් නෑ. එයාට කෙලින්ම බලයට එන්න ඕනේ. නමුත් ඒකට ක්‍රමයක් නැහැ. ක්‍රමයක් නැහැ කියලා කියන්නේ එයාගේ පරණ කතා නැති කරන්නත් බෑ. ඊළඟට ටිකෙන් ටික එයා පල්ලෙහාට වැටෙනවා ඇරෙන්න එයා තරුණ වෙන්නේ නැහනේ. ඉතින් ඒක නිසා UMP එකේ දැනට ඒ නායකත්වය ගන්න තරම් කෙනෙක් නැහැ. ඊළඟට මෙයා දෙන ගතියකුත් පේන්නත් නැහැ. ඉතින් ඕවා මේවා නිසා UMP එක කියන එක තව අවුරුදු 5ක් විතර යනකොට නැත්තරම නැති වෙලා යයි කියන දැක්මක් තමයි අපිට තියෙන්නේ. සමහරලාට ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් පේනවා ඇති. ඒ නිසා වෙන්න ඕනේ සජබෙත් එක්කලා එකතු වෙන්න සූදානමක් තියෙන්නේ. කොහොම වුණත් අපේ කියවීම තව අවුරුදු ඊළඟ ඉලෙක්ෂන් එක වෙනකොට UMP එක කියලා සමහරලාට නමක් තියෙන්න පුළුවන්. නමුත් ඒකේ ක්‍රියාකාරී පිරිසක් ඉන්නේ නැහැ කියන එකයි මගේ නම් අදහස. ඊළඟට අපි ගමු පොහොට්ටුව. පොහොට්ටුව ගැන කතා කරනකොට පොහොට්ටුවේ දැන් නායකයා වගේ පෙනෙන්නේ නාමල් රාජපක්ෂනේ. එතකොට නාමල් රාජපක්ෂගේ නායකකමක් පිළිබඳව මොකක්වම පේන්නේ නැහැ. නෑ කියන්නේ නාමල් රාජපක්ෂ මහත්මයා දැන් හරිනම් එයා නීතිඥයෙක් කියලානේ කියන්නේ. නීතිඥයෙක් වුණාම තර්ක විතර්ක ගැන යම් කිසි අවබෝධයක් තියෙන්න බෑ. ඉතින් මේ නාමල් රාජපක්ෂ මහත්තයාගේ කතාවල කිසිම තර්කයක් නැහැ. මොකක්වම නැහැ. නිකන් ඔහේ කියෝගෙන යනවා මිසක් තියෙන සත්වයවත් මොකද්ද සමාජ සත්වය කියලාවත් බලන්නේ නැහැ. ඉතින් ඒක නිසා නාමල් රාජපක්ෂ මහත්මයා සමහර වෙලාවට දේශපාලනයේ රැඳීලා ඉඳී කාලයක් හිටියට එයාට පක්ෂයක නායකත්වය ගන්න තරම් එයා මැචුව වෙලා ඒ කියන්නේ මෝරලා නැහැ කියන එකයි මගේ අදහස තියෙන්නේ. ඉතින් දැන් ඔය මම කලින් කියපු විදිහට ඔය අපේ සමාජය එහෙම නැත්නම් ලංකාව වාසීන් තව අවුරුදු 5ක් යනකොට දැන් තියෙන තත්ත්වයට වඩා 3 ගුණයකින් 4 ගුණයකින් ඒගොල්ලන්ගේ දැනුම වර්ධනය වෙනවා. එතකොට එහෙම වර්ධනය වෙන සමාජයක නාමල් රාජපක්ෂ කියලා කියන්නේ නිකන් එක තැන පල් වෙන පොන්ඩ් එකක් වගේ. ඒකේ කිසිම දියුණුවක් වෙන්නෙත් නැහැ. ඔය ජරාව එකතු වෙවි තියෙන එක විතරයි තියෙන්නේ. ඇයි ඒකට හේතුව? හේතුව තමයි දැන් පක්ෂයක් යම් කෙනෙක් පක්ෂයක් නියෝජනය කරනකොට ඒගොල්ලන්ගේ දැක්මක් තියෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. ඒගොල්ලන් කරන්න යන වැඩ මොනවද කියලා තියෙන්න ඕනේ. ඒවා විතරයි මිනිසුන්ට අදාළ වෙන්නේ. ඒ ඇරෙන්න මහින්ද රාජපක්ෂ තමන්ගේ පියා කියන එක මිනිසුන්ට අදාළ වෙන්නේ නැහැ. මිනිස්සු දියුණු වෙනකොට මිනිස්සුන්ගේ මොළේ වර්ධනය වෙනවා. වර්ධනය වෙනකොට ඕවා ඇත්තටම තරහට කාරණයක් වගේ එකක් වෙනවා මිසක් හොඳ පැත්තට හිටින්නේ නැහැ. ඒක නිසා නාමල් රාජපක්ෂ මහත්තයාට කිසියම් විදිහක පක්ෂේ නගා හිටුවීමේ අදහසක් තියෙනවා නම් පළවෙනිම දේ කරන්න තියෙන්නේ ප්‍රතිපත්ති මාලාවක් හදාගන්න එක. ඊට පස්සේ ඒගොල්ලෝ රටට කරන්න යන්නේ මොනවද කියන එක කියලා දෙන එක. අනික් මාලිමා ආණ්ඩුව හරි වෙන ආණ්ඩු කරන දේවල් පිළිබඳව නෙමෙයි. තමන් ඒ පිළිබඳව මොකද්ද කරන්න යන්නේ කියන එක මිනිස්සුන්ට පෙන්වලා දෙන්න ඕනේ. ඊළඟට තමන්ගේ ප්‍රතිපත්තිය මොකද්ද කියන එක මිනිස්සුන්ට කියලා දෙන්න ඕනේ. ඊළඟට රටින් ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති තුලින් ඒගොල්ලන් කරන්න යන වැඩ තුලින් රටට වෙන්නේ මොනවද කියන එක පිළිබඳව විස්තරයක් තියෙන්න ඕනේ. ඒ වගේ විතරයි නාමල් රාජපක්ෂ මහත්මයාට ඔය පක්ෂේ යම්කිසි අනාගතයක් තියෙනවා නම් තියෙන්න වෙන්නේ. එහෙම නැත්නම් කාලයක් සමහරලාට විඳීවි. ඔය විදිහට පොහොට්ටුවේ නායකයා හැටියට දැන් ඔය මහින්ද රාජපක්ෂ මහත්තයා සදාකාලික ජීවත් වෙන්නේ නැහැනේ. ඊට පස්සේ ඔතනත් කොන්ෆ්ලික්ට් ඇති වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ කොන්ෆ්ලික්ට් කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම බිඳ වැටීමක් තමයි මේ පක්ෂෙට වෙන්නේ. ඒකයි මට දකින්න පුළුවන් එක පොහොට්ටුව පිළිබඳව. ඊළඟට සජබේ පිළිබඳව කතා කරනකොට දැන් අපේ සජිත් ප්‍රේමදාස මහත්තයා මහත්මයාගේ ඔය සජබ කියන එක නිකන් නමක් තියෙනවා ඇරෙන්න. ඒකේ නායකතුමානේ කියන්නේ. නායකතුමා ඉන්නව ඇරෙන්න ඒකෙන් ඒ සජබ කියන පක්ෂයටවත් එහෙම නැත්නම් රටටවත් සිදුවෙන දෙයක් ගැන පේන්නේ නැහැ. කතා කරන හැම තැනකම තරමක් බුද්ධිය තියනවා නම්
කිසියම් කෙනෙකුට හිතෙන්නේ මෙයා මහා විහිළුවක් කියලා. ඉතින් ඔය ඉලෙක්ෂන් කාලේ එහෙම කතා කරපුවා ගැන මම මෙතනදී මතක් කරන්න යන්නේ නැහැ. ඔය පිටරටින් එක එක ධනවත්තු අරගෙන එක එක ගම්මාන වලට පිළිගන්නවා. ඉතින් ඕවා කිසිම දායක සිදුවෙන දේවල් නෙමෙයි පිටරටවල් කියලා කියන්නේ. ඒ වගේ දෙවියෝ නෙමෙයි ඉන්නේ. ඒකෙත් ඉන්නේ මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ වැඩ කරන ක්‍රමයක් තියෙනවා. ඒ මිනිස්සුන්ට පිස්සුද මේ වෙන රටක ගිහිලා ගම්මාන බාර අරන් ඒවා කරන්න. සල්ලි තියෙන මිනිස්සු සල්ලි වියදම් කරන්නේ නැහැ. දැන් අපි කියමුකෝ ලෝකේ ඉන්නවනේ නොයෙක් විදිහට සල්ලි තියෙන මිනිස්සු. ඒ මිනිස්සු ඒවා වියදම් කරන්නේ නැහැ. එහෙම අවශ්‍ය නැති විදිහට. එහෙම කරනවා නම් ඒ මිනිස්සු තවදුරටත් ඒ තත්ත්වයේ ඉන්නේ නැහැ. ඉතින් ඕක තේරුම් ගන්න බැරි නම් සජිත් ප්‍රේමදාස මහත්තයාට ඒ මහත්තයා ඉන්නේ අවුරුදු 100ක් විතර පිටිපස්සෙන්. මේ ලෝකයේ පිළිබඳ කිසි අවබෝධයක් නැහැ. ඉංග්‍රීසි ටිකක් කතා කළයි කියලා එහෙන් මෙහෙන් විස්තර ටිකක් හොයාගත්තයි කියලා මිනිහෙක්ගේ මානසික තත්ත්වයක් දිනු වෙන්නේ නැහැනේ. ඒක නිසා මානසික තත්ත්වයක් දිනු වෙන්න නම් විචාරාත්මකව තර්කානුකූලව ලෝකයේ සිදුවෙන දේවල් පිළිබඳව බලන්න අවශ්‍යයි. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්මයා එහෙම බලන ගතියක් පේන්න නැහැ. දැන් අපිට හොඳට පේන්නේ දැන් අපි කියමුකෝ දැන් ඔය මාලිමාව කොයි වෙලේ වැටෙයි කියලානේ හිතයිනේ. ඉතින් ඒකම මොනතරම් බොළඳ අදහසක්ද? ඒක නිසා ඒකේ වෙන්නේ මොකද්ද? මේගොල්ලෝ තමන්ගේ පක්ෂයට ප්‍රතිපත්ති හදන්නේ නැහැ. මිනිස්සුන් මේ ඡන්දයෙන් නේ උතෙන්ට එන්න ඕන. එතකොට මිනිස්සුන්ගේ අවධානය ලබා ගන්න තරම් අවශ්‍ය කරන ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් සකස් කරන වෙනුවට මාලිමාව වැටෙයි කියලා ඔය අරවමයා විකාර කතා කර ඉන්නවා. ඉතින් ඔය රට හැමතැනම ගිහිල්ලා ඒගොල්ලන්ට පාර්ලිමේන්තුවේ ඒගොල්ලන්ගේ කතාව කරන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය හොයාගන්න එක තමයි කරන්නේ. එහෙම අදහසක් තමයි බලන අයට පේන්නේ. ඉතින් එහෙම එයාගේ පැත්තෙන් එහෙම නොවෙන්න පුළුවන්. නමුත් අපි බලන්නේ එයාගේ ක්‍රියාකාරකම් අනුවනේ අපි තීරණය කරන්නේ. අපි දන්නේ නැහැ එයාගේ ඇතුලේ කොහොමද හිතන්නේ කියලා. ඉතින් ඒක නිසා ක්‍රියාකාරකම් වලින් ඒව පෙන්눔 කරන්නේ නැහැ. ඒක නිසා එයාටත් මට අවස්ථාවක් තියෙනවා නම් යම් අවවාදයක් දෙන්න මම කියන්නේ ඉස්සරලා ප්‍රතිපත්තිය හදාගන්න. ඒ ප්‍රතිපත්තිය මේකයි කියලා මහ ජනතාවට පෙන්눔 කරලා දෙන්න. ඊට පස්සේ රට දියුණු කරන්න තියෙන වැඩපිළිවෙල සකස් කරගන්න. වැඩපිළිවෙලක් කියලා කියන්නේ මේ පිටරටින් මිනිස්සු අරගෙන ඇවිල්ලා මේ එක එක ගම්බාර දෙනවා කියන එක නෙමෙයි. ඒ නෙමෙයි ප්‍රායෝගික වැඩපිළිවෙලක්, තර්කානුකූල වැඩපිළිවෙලක්. ඒව සකස් කරේ නැත්නම් තමන් පිළිබඳව අනිත් මිනිස්සුන්ට කිව්වට වැඩක් නැහැ නේද? දැන් අපි අහලා තියෙනවානේ ඔය ඉලෙක්ෂන් කාලවල මම තමයි හොඳටම කරන්න පුළුවන් පුද්ගලයා, මම තරම් දක්ෂයෙක් වෙන්න නෑ, මට මේවා කරන්න පුළුවන්, මට පියානෝ ගහන්න පුළුවන්, මට ගිටාර් ගහන්න පුළුවන්, මම එක්කලා වැඩ කරන්න තවත් කවුරුවත් නෑ. ඉතින් ඕව තමන්ගේ වචනෙන් කියනේවනේ. ඕක හරියට අර මේ ඔය සමහර අඳුරු කියන්නේ අපි රහත් වෙලා කියලා. ඉතින් දන්න මිනිස්සු දන්නවා ඒගොල්ලෝ රහත් වෙලා නැති බව. ඉතින් ඔය වගේ දෙයක් තමයි පෙන්눔 කරන්නේ. ඒක නිසා තමන් ගැන කියන දේවල් මිනිස්සු ගණන් ගන්නේ නැහැ. තමන් කරන ඇක්ෂන් වලින් තමයි, තමන් කරන ක්‍රියාවලින් තමයි මිනිස්සුන්ට තේරුම් යන්නේ මෙයා මේ වගේ පුජ්‍යලයක කියලා. දැන් අපි නිකමට අපි නිකන් කම්පෙයාර් කරලා බලමු රනිල් වික්‍රමසිංහ මහත්තයයි අනුර කුමාර දිසානායකයි. මොනතරම් වෙනස්ද චරිතද? මට නම් පේන්නේ අනුර කුමාර කියන්නේ මහා විශාල පුජ්‍යලයක් වගේ රනිල් වික්‍රමසිංහ ළඟ තිබ්බහම. වික්‍රමසිංහ කියන්නේ මේ පුංචි පොඩි ළමෙක් වගේ. ඔය මම කියන්නේ මේ ශාරීරික වශයෙන් නෙමෙයි මම මේ කතා කරන්නේ. දැනුම වැඩ කරන හැටි ඒ වැඩ කරන ප්‍රොෆෙෂනලිසම්, එතකොට ප්‍රශ්න විසඳන ආකාරය ඒ වැක්ලා සංසන්දනය කරලා බැලුවාම ඊට පස්සේ අපි ගියමුකෝ ඕන මට උදාහරණයකට උකට කියන්න පුළුවන් අර නුවරඑළියේ තැපැල් කන්තරුව පිළිබඳ සාකච්ඡාවේදී කොහොමද රනිල් වික්‍රමසිංහ හැසිරුණේ කියලා. ඉතින් ඒවා කල්පනා කරලා බලනකොට ඒගොල්ලන්ගේ මානසික තත්ත්වය ඉතාමත්ම පල්හැ මට්ටමකට තියෙන්නේ අනුර කුමාරට සංසන්දනය කරනකොට. ඊළඟට අපි කියමුකෝ නාමල් රාජපක්ෂ පිළිබඳව. නාමල් රාජපක්ෂ කියලා කියන්නේ අද ඉපදිච්ච ළමෙක් වගේ අනුර කුමාර මහත්තයත් එක්කලා සංසන්දනය කරනකොට. මොකද කතාවල කිසිම තර්කානුකූලතාවයක් නැහැ, තොරතුරු නැහැ, තොරතුරු විස්තර කරලා දෙන්න අවශ්‍ය කරන දත්ත නෑ. එතකොට නිකන් ඔහෙ කියවනවා.
ඔය මයික් එක හම්බුනට පස්සේ ඔහෙ කියවනවා. ඉතින් එයා හිතාගෙන ඉන්නවා මේකෙන් මේ මාලිමාව හොඳටම පල්ලෙහාට වැටේ කියලා. එහෙම වෙන්නේ නැහැ. මොකද හැම වෙලාවෙම මාලිමාවේ ඇක්ෂන් එක තමයි ජජ් කරන්නේ. ඒ නැතුව ඒගොල්ලෝ කියන දේවල් මේ ඉතින් අනුර කුමාර එච්චර කියන්නෙත් නැහැනේ. ඒ තරම් කයිවාරු ගහන්නේ මේ වගේ. ඉතින් ඒක නිසා එයත් එක්කලා සංසන්දනය කරනකොට නාම රාජපක්ෂ කියලා කියන්නේ මේ අද ඉපදිච්ච කෙනෙක් වගේ. ඊට පස්සේ අපේ සජිත් ප්‍රේමදාස මහත්තයා අර එක්කලා ළඟ හිටෙව්වොත් එහෙම ඉතාමත්ම පල්ලෙහැ. ඒක නිකන් අමුතුම ලෝකෙක ඉන්න කෙනෙක් හැටියට තමයි පේන්නේ. මේ ලෝකෙ නෙමෙයි ඉන්නේ වෙනම ඩිමෙන්ෂන් එකක. ඒ වගේ අදහසක් තමයි අපිට තේරෙන්නේ සජිත් ප්‍රේමදාසයි අනුර කුමාරයි දෙන්න එකට සංසන්දනය කළොත්. ඉතින් මට හරි පුදුමයක් තියෙනවා. ඉතින් ඔය සජබේ කියන එක කොහොමද පවතින්නේ කියලා. ඉතින් සජබෙට සමහරලාට සජබේ තව අවුරුදු 5කින් ඉලෙක්ෂන් එකට ඉදිරිපත් වෙන්න පුළුවනි. නමුත් මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න තරම් අවශ්‍ය කරන ඒ පරිසරය සජිත් ප්‍රේමදාස විසින් නිර්මාණය කරලා නැහැ. ඒක නිසා ඒකයි මට තේරෙන්නේ. දැන් ඔය මම කලින් කිව්ව හැටියට තව අවුරුදු 5ක් විතර යනකොට මිනිස්සුන්ගේ මානසික තත්ත්වය ඊට වඩා වෙනස් වෙනකොට ඒ මානසික තත්ත්වෙට මේගොල්ලෝ තාම හැරෙන්න හිතලවත් නැහැ. ඒක නිසා වෙන්නේ මොකද්ද? පක්ෂයක් හැටියට ඔය තිබෙයි. තිබ්බට ආයේ ආණ්ඩු බලයක් ලබා ගන්න තරම් ශක්තියක් තියෙන්නේ නැහැ. ඉතින් ඔය අතරේ ඔය පක්ෂය ඇතිනේ සැලකිය යුතු බුද්ධිමත් මිනිස්සුත්. ඉතින් ඒ මිනිස්සුන්ගේ අනාගතය ඉතාමත්ම අඳුරුයි කියලා කියන එකයි මට නම් පේන්නේ. හැබැයි ඌවා වෙනස් කරන්න පුළුවනි. ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තියක් හදාගත්තොත් ඊළඟට කරන වැඩපිළිවෙලක් සකස් කරගත්තොත් මිනිස්සුන්ට පැහැදිලි වෙන විදිහේ යම්කිසි ප්‍රොජෙක්ට් එකක් තියෙනවා නම් ඒගොල්ලන්ට යන්තම් නැගිටලා එන්න පුළුවන්. නමුත් මම හිතන්නේ නැහැ මේ මාලිමා ආණ්ඩුවත් එක්කලා සංසන්දනය කරනකොට මේගොල්ලන්ට ඊළඟ ඉලෙක්ෂන් එකේදී අවස්ථාවක් ලැබෙවි කියලා. UMP එක දැන් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ UMP එක නැති වෙලා යාවි. පොහොට්ටුව පල්ලෙහ පතුලටම බහැලා යාවි. සජබේ ඔහෙ තියේවි. ඔයිට වඩා දෙයක් මට පේන්නේ නැහැ. අනිත් කාරණේ තමයි දැන් මේගොල්ලෝ ප්ලෑන් ගහනවා නම් එහෙම දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව අරවම ඔය විස්තර ඔය වෙනකොට මාලිමා ආණ්ඩුව මට හොඳට විශ්වාසයි ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරනවා. වෙනස් කරාට පස්සේ ඊට පස්සේ අනුර කුමාරට පුළුවනි දෙපාරක් නෙමෙයි අවශ්‍ය ප්‍රමාණයක් ඔය රටේ නායකයා වෙන්න. මම 99.9%ම විශ්වාස කරනවා ඒගොල්ලෝ ඔය පසුබිම සකස් කරනවා. සකස් කරාට පස්සේ දැන් ඔය ඉන්න අය ඔය අනිත් පක්ෂ තුන මම කලින් කතා කරපු ඒගොල්ලෝ වැඩ කරන්නේ දැන් තියෙන ව්‍යවස්ථාවලට ඕවට අනුවනේ. එතකොට ඕව නෙමෙයි ඒගොල්ලන්ට මූණ පාණ්ඩ වෙන ව්‍යවස්ථාවල්. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ට යම් කිසි විදිහක වාසියක් ලැබෙනවා නම් ලැබෙන්නේ ප්‍රතිපත්ති වලින් සහ කරන්න තියෙන වැඩපිළිවෙල පිළිබඳව මිනිස්සුන්ට ඉදිරිපත් කිරීමෙන් විතරමයි. ඒක නිසා කනගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ ඔය ඒ පක්ෂ තුන ෆේඩ් වෙලා යනවා කියන එක. ඉතින් මාලිමාව තව වැඩ පටන් ගත්තා විතරනේ. සෑහෙන්න දුරට ඉහළට ඇවිල්ලා තියෙනවා. ඉතින් අවුරුදු 5 ඉවර වෙනකොට මාලිමාව ඉතාමත්ම ඉහළ තැනක ඉඳීවි කියන එකයි මට නම් පේන්න තියෙන්නේ. ඒක නිසා මම විශ්වාස කරනවා මේකෙන් යම්කිසි අදහසක් ගන්න ඇති කියලා. ඒක නිසා මේකට මම දුන්නාට ඉතාමත් ස්තුතියි. ඔබට කැමති නම් මේකට කමෙන්ට් කරන්න, කැමති නම් මේකට සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ කතාව මම එතනින් නතර කරනවා.